කොහොමද ඔයාලට ඔන්න ඉතින් අදත් ඔයාලා ගොඩ දෙනෙක් ආස පයිප් ක්ලීනර් වලින් හදන්න පුළුවන් ලේසිම සහ පහසුම ෆ්ලවර් එකක් හදන විදිය තමයි ඔන්න අද වීඩියෝ එකෙන් අරන් එන්නේ. ඔයාලා මුලින් දකින්න නැතිනේ මොකද්ද අද හදන ෆ්ලවර් එක කියලා. මේ වීඩියෝ එකේදී මම ටිකක් දැන් මේ වෙද්දී ඕනි කරන ෆ්ලවර්ස් ටික හදාගෙන ඉවරයි. ඒ ටික හදාගෙන ගිය අතරතුර තමයි මට හිතුනේ ඔයාලටත් මේ ෆ්ලවර් එක හදන විදිහ වීඩියෝ කරොත් පොඩි වීඩියෝ එකකින් අරගෙන ඇවිල්ලා ඔයාලව දැනුවත් කරොත් මේ බිස්නස් එක කරන ඔයාටත් ඒක පොඩි හරි උදව්වක් වෙයි කියලා. ඉතින් මෙන්න මේ චූටි මිනි ෆ්ලවර් එක තමයි මම අද හදන්නේ මගේ ෆ්ලවර් බොකේ එකකට. ඉතින් මේක සාම්පල් එකක් වගේම මට ලැබුණු ඕඩර් එකක්. ඉතින් ගොඩක් අය රුපියල් 1000කට වගේ ෆ්ලවර් බොකේ ඉල්ලනවා. ඉතින් ඒ අය වෙනුවෙන් හිතලා තමයි මම මෙන්න මේ විදිහේ මිනි ෆ්ලවර් බොකේ එකක් හදා ගන්නවා කියලා හිතුවා. ඉතින් පේනවා මේක මාරම ලස්සනයි. මේක පළවෙනිම සාම්පල් එක. ඉතින් ඒ වගේම ඕඩර් එකක්. ඉතින් මේක මාරම ලස්සනයි. මම හිතනවා ගොඩක් අය මේකට කැමති වෙයි කියලා. ඉතින් ඔයාලට පේනවනේ ඒකේ කලර්ස් මැච් කරලා තියෙන විදිය මික්ස් කලර් එකකින් තමයි මේ ෆ්ලවර් බොකේ එක එන්නේ. ඉතින් ඔයත් මේ බිස්නස් එක කරන කෙනෙක් නම් මේ විදිහට ෆ්ලවර් බොකේ එකක් හදලා try කරලා බලන්න. ඔයාට අනිවාර්යයෙන්ම හොඳ ඔඩියන්ස් එකක් ඔයාට හම්බ වෙයි. ඉතින් මෙතෙන්දී මම දැන් අරගෙන තියෙන්නේ ලිප්ස්ටික් එකක්. ඉතින් ඔයාලට මේ වගේ ටිකක් මහත පැන්සලක් උනම් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ කරන්න ඕනි මෙන්න මේ විදිහට පයිප් ක්ලීනර් කූරක් අරගෙන පහලින් අඟල් 1.5ක් අඟලක් වගේ ඉඩ තියලා මෙන්න මේ විදිහට පෑන වටේ වට 6ක් ඔතා ගන්න ඕන. ඊට පස්සේ අවසන් කොන් දෙක අරගෙන මෙන්න මෙහෙම එකට සෙට් කරලා චුට්ටක් එක අඹරලා අපිට තියෙන්නේ මේක පෑනෙන් එළියට අරගෙන එතන අතරමැද තියෙන මෙන්න මේ සිදුරෙන් අරකේ එක් කොනක් ඇතුල් කරලා මෙන්න මේ විදිහට ඒක තව ටිකක් අඹර ගන්න. ඉතින් එතෙන්දී අර අපි හදන දැන් මේ ෆ්ලවර් එකේ පෙති ටික එහා මෙහා යන්නේ නැතුව ලස්සනට අපිට එක හා සමානව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට චුට්ටක් තද කරගත්තට පස්සේ ඊළඟට ඔයාලට තියෙන්නේ මෙන්න මේ විදිහට අපේ ෆ්ලවර් එකේ පෙති ටික ලස්සනට අතින් හදාගන්න එක. ඉතින් වට දෙකක් විතර මම දැන් මේ පෙන්නනවා වගේ පෙති එකක් අරගෙන චුට්ටක් අඹරලා මෙන්න මේ විදිහට රවුන්ඩ් ෂේප් එකට ඔයාට පුළුවන් මේ ෆ්ලවර්ස් ටික හදාගන්න. ඉතින් පාට ගොඩක් තියෙනවනේ පයිප් ක්ලීනර්ස් වර්ග. ඉතින් ඔයාලට ඒ කලර්ස් මික්ස් කරලා ඔයාගේ කස්ටමර්ට අනුව ලස්සන ෆ්ලවර් බොකේ එකක් ඔයාලට මේකෙන් හදාගන්න පුළුවන්. ඉතින් මෙහිම හදාගන්න ෆ්ලවර් එකේ මැද රේණු කොටසට අපිට පර්ල්ස් අල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් දැන් මම මේ කරලා තියෙනවා වගේ පයිප් ක්ලීනර්ස් වලින්ම චූටි රවුමක් හදලා මේක මැද රේණු කොටස වෙනුවට අලව ගන්නත් පුළුවන්. ඉතින් ඔයාලට කැමති විදිහට කැමති දෙයකින් ඔයාලට බජට් එකට සෙට් වෙන්න ඔයාලගේ මේ ෆ්ලවර් එක තව තවත් ලස්සන කරගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මම සුදු පාටින් මේක මැද රේණු කොටස අලවගෙන ඒකට ඊට පස්සේ චූටි කම්බියක් සෙට් කරලා පොඩි ෆ්ලවර් එකක් සම්පූර්ණව හදාගත්ත විදිහ. ඉතින් ඔන්න ඔය විදිහට ෆ්ලවර්ස් ටිකක් එකතු කරලා ඔන්න ඔහොම ෆ්ලවර් බොකේ එකක් විදිහට එකට හදාගෙන තියෙන. ඉතින් පේනවනේ මාරම ලස්සනයි. එහෙනම් ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න.